යන්නේ අලුම පැත්තකට. අද මාවිල් ආරු බලන්න යන්නේ. බැම්ම කැඩිලා ගියා කියලා දැක්කා නිවුස් දෙක තුනක්. ඒකම මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. යන්න යන්නේ අද මාවිල් ආරු පැත්තට. ඒ යනකොට කන්දලේ වැවගාවින් දැක්කා පොඩි දර්ශනයක්. මාර ලස්සනයි ඒක. කොමරි කොක්කු ඉන්නවා. සංචාරක පක්ෂීන් ගොඩක් ඉන්නවා. ඒකම කවුද අපේ දන්න කියන කෙනෙකුත් ඉන්නවා. කවුද අපේ දියකාව? කට්ටියම සෙට් වෙලා මොකක් හරි මතර මාළු අල්ලන මොකක් හරි උඩ පොඩයක් තමයි යන්නේ. බලන්න පොඩ්ඩක්. මම යනකොට දැක්ක හින්දා තමයි නවත්තුවේ. ඔයාලට පෙන්වන්න ඕන හින්දා. තනින් තන දියකාව ඉන්න මාර විදිහට කියන්නේ මාළු ප්‍රමාණයක් ඇති. අර රංචු මාළු විදිහට හැදිච්ච කට්ටිය ප්‍රමාණයක් ඇති එතන. ඒකින්ද තමයි කට්ටිය එතන කැරේ අල්ලන්නේ. වතුර ප්‍රමාණය ගොඩාක් වැඩිලා තියෙන්නේ. ඊයේ පෙරේදා දවස් ටිකේම එක දිගට වැස්ස කියලා තමයි කිව්වේ. මේ වන්දරොට දෙකම ඇරලා තියෙන්නේ. මම යනවා ඉතින් බලමු. දැනටත් වෙලා ගිහලා තියෙන්නේ. දැනටත් 11යි වෙලාව. අඩුම ගානේ 12 වෙද්දිවත් එහාට යන්න ඕනේ. ඒකින්ද දෙන්න සමුදුවිලා පියන්. ඉස්සරහට ගිහලා බලමු. මාවිල්ලාරු පැත්තට මොකද වෙලා තියෙන්නේ. යන්න පුළුවන් වෙයිද නැද්ද? මොකද්ද කියන්න දන්නේ නැහැ. අවසර ලැබෙයිද නැද්ද කියන්න දන්නේ නැහැ. බලමු. ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා අපි මොකද වෙන්නේ කියලා බලමු. වැස්ස හම්බෙලා තියෙන හොඳට. ඒ වුණාට හැබැයි වී වැඩ ටික කරගෙන යනවා. වෙල් වල වැඩ ටික. වපුරලා පැත්තකට පැල වෙලා. මිනිස්සුන්ගේ වැඩ ටික ඒ විදිහට කරගෙන යනවා. හැබැයි අපේ පැත්තේ වගේම වෙල් වලට වැඩි ඇවිල්ලා තියෙනවා. ඇලවල් වලින් ඊට පස්සේ පොඩි මේ වගේ කාණු වලින් ආපු වතුර පාරවල් සැර වෙලා මේ වතුර එකම වැලිය ඇවිල්ලා තියෙනවා. ඒකින් තමයි වෙලවල් ටික මේ වෙලාවදී ගොඩක් යනවා. ඉස්සරහට ගිහලා බලමු අපි තාම. මොන වෙලාවද ඉන්නේ?
මම යන ගමන් නැවතුවා මෙතන මාළු අල්ලනවා. ඊට පස්සේ බෝට්ටුව දාන ඉන්න මම බැලුවා. මාළු නැල්ලු අඩුයිලු. මේ දවස්වල මාළු අඩුයි කියලා තමයි කියන්නේ. මේ ටිකේ දැස් වතුරත් වැඩිලු. ඒකින්ද මාළු ප්‍රමාණය අඩුයි කියලා තමයි කියන්නේ. මේ ටිකේම දිගටම තියෙන්නේ මේවා. දීවර දේවල් ටික තමයි තියෙන්නේ. ඒකම මේවා. කරවල වර්ග ඊට පස්සේ මාළු වර්ග පොග විදියට දෙනවා මේ ටිකේ. දීවර කර්තමාන්තය තමයි මේ ටිකේ වැඩිපුර තියෙන්නේ. ටින්කෝ සහ මේ මඩකලපුව. අයි ඒක තමයි තියෙන්නේ. මාතලා පොඩ්ඩක් බලන්න. ඈතින් තියෙනවා. මාතලා වෙනවා ඈතින්. විදායාරය ඒ ටික කොහෙන් දෙනවා මෙහෙම. අවු හොඳටම සරයි. බොහෝදුරට වැස්සක් ළඟයි වගේ එකක් තියෙනවා. තවමට කිලෝමීටර් 10ක් 12ක් විතර යන්න තියෙනවා. ඒකින්ද යා බීච් එක බැලුවා ඇති. දෙයියා. හතරවල පාට බලන්නකො. මන්දේ උඩ පැත්තේ වැස්ස පොඩි වැස්ස වතුර පොඩි කොහම එහාට එක්කලා මඩ පාට තමයි වෙලා තින්නේ මේ වෙරළාසන්නේ පැත්ත. මේ කලුපු යක් පැත්ත. මේ කොටසකට විතර යනකම් මේවා බොර පාට වෙලා අර වතුර ඇවිල්ලා තියෙනවා. එලිකට ඔගේ අතර බොර පාට වතුර. බලන්න ගන්න පුළුවන් වැස්ස තරම් අර පැත්තේ පේනවද නැහැ වැඩි ගොඩ කෙහෙලා තියෙනවා. ඒකසර පඩලන දුක්තිගේ දීවරම් මන්දිරේ අලුවට මම එක්ක උඩටම මොකක්ද වෙලා තියෙන්නේ මම රෝඩ් පාරක් වෙලා තියෙන්නේ.
යන්න පුළුවන් නැති. ඉල්ල තියෙනවා. මම දාන්න දෙපාද කියලා තමයි කල්පනා කරන්නේ. මේ ගානට තමයි යට වෙලා තියෙන්නේ. තාම වතුර බහලා යනවා මේ පාර හරහා වතුර යනවා. මේ ගානින් යට වෙලා තියෙන පාර. අර උඩහට වැස්සේ උතුරු බලපෑම තමයි මේ තියෙන්නේ. අර වෙල් පැත්ත අර පැත්තේ තාම ඒ විදිහටම තියෙනවා. අපි පාර පටන් ගත්ත හරියේ වතුර බහලා ගිහිල්ලා තිබ්බේ. මේ හරිය තාම වතුර බහලා ගිහිල්ලා නැහැ. තාම දිගටම තියෙනවා මේ ටිකේ. ලොකු බැලමාමයක් වෙලා තියෙන්නේ මේ පැත්තට. බයික් එක ගියා යන්න පුළුවන් කියලා තමයි කිව්වේ යාළුවා. ගිහලා බලමු අපි ඉස්සරහට. කොහොමද යන්න පුළුවන්ද නැද්ද කියලා.